අපේ ගෙදර අපේ ආන්දරෝනේ අපි අවුරුදු සමරන විදිහ රටටම පෙන්නවා ටීවී වලින්. මට මතකයි අපිත් පෙන්නුවා ඉතින් වතාවත් දෙකක් විතර. ඔව් දැන් පෙන්වන්නේ නැහැ. කමක් නැහැ. දුකක් නැහැ. දුක් වෙන දෙයක් නැහැ. ඉතින් මම දුකක් නැහැ නෙමෙයි අවුරුද්දක් තියෙනවා කියලා දැනගත්තෙත් ඉතින් ඊයේ උදේ පත්තරෙන් තමයි දැනගත්තේ. මට මතකයි දැන් ඒ කාලේ මේ දැම්ම නේද ටීවී එකේ අවුරුදු සමරන විදිය. ආයි දාන්න බලාපොරොත්තුවක් නැද්ද කියලා මට පොඩ්ඩක් දැනගන්න අවශ්‍යයි. මොකද මටත් එහෙම එකක් තිබෙනවා. බටද? ඔව් කොහොමද? මම නැටත් ලොකු පුතා හරි. දායිනේ පළමුවත් ලොකු පුතා. දෙවනුවත් ලොකු පුතා. අපේ ආන්දරෝනේ දෙවනුවත්. අපිට වටින්නේ වෙන කවුරුත් නෙමෙයි මගේ ලොකු පුතයි කියන එක. අපි මතක් කරනවා හම්බන්තොට මූදු වෙරළේ වැලි කැට ගානට අපි අවුරුදු සැමරුව අපේ ආන්දරෝනේ. අපි ඉස්සරහටත් අවුරුදු සමරනවා. ඒක ගැන අහන්න දෙයක් නැහැ. ඔව් සමරන්න පුළුවන්. මට සමරන්න පුළුවන්. මොකද මට සමරන්න බැරි. ඔයා සමරපු විදිහ අපි දැක්ක දුව පොතේ ලියලා තියෙනවා දැක්ක. ඔයා අවුරුදු සමරපු විදිහ. ඔය මොනවද ලියලා තිබ්බේ කියලා. මොකද්ද මේ පරාක්‍රම සමුද්‍රයේ ජබුක ගහ නානවයි කියලා තිබුණා. හරි අපි නාන්නේ පරාක්‍රම සමුද්‍රේනේ. ඕගොල්ලෝ නාන්නේ ඉතින් පවුල් පිටින් මේ මෙහි වෙනවනේ. අපි නාන්නේ වැදගත් විදියට පරාක්‍රම සමුද්‍රයට බහැලා. ඒවා වැඩක් නෑ. කොහොම හරි අපි මේක කොහොම හරි කරනවයි කියන එක අපි මතක් කරනවා. හරි මතක් කර. අපි හැමෝටම සුබ පතනවා. සුබ අලුත් අවුරුද්දක් වේවා. පිරන්ද නාල් වල් තුක්කල් ජය වේවා.